ආයුබෝවන් ඔබ සියලු දෙනාටම රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට වැදගත් වෙන රජයේ රැකියාවක් ගැන තමයි අද අපි ඔබත් සමග බෙදාගන්න යන්නේ. මෙම වීඩියෝව තුළින් ඔබට එම අවස්ථාව පිළිබඳව සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අයත් වන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ විගණන නිලධාරී, විමර්ශන නිලධාරී, ප්‍රසම්පාදන නිලධාරී හා තාක්ෂණ නිලධාරී යන තනතුරු සඳහා සුදුසුකම්ලත් පුද්ගලයන් වෙතින් අයදුම්පත් කැඳවනු ලබනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙම තනතුරු වලට අයත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව, රැකියා සාරාංශය පිළිබඳව, පොදු සේවා කොන්දේසි පිළිබඳව, වයස් සීමාව පිළිබඳව, වැටුප් පරිමාණය පිළිබඳව, බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සහ අයදුම්පත් යොමු කරන ආකාරය යන කරුණු පිළිබඳව. මෙහි පළමු තනතුර විගණන නිලධාරී. මෙම තනතුර සඳහා අවශ්‍ය වන සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ගිණුම්කරණය හෝ මූල්‍ය හෝ ව්‍යාපාර කළමනාකරණය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ වාණිජ්‍ය පිළිබඳ හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රයක උපාධියක් ලබා තිබීම හෝ තනතුරට අදාළ විෂයක පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්‍යම විභාගය සමත්ව තිබිය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ඉහත සඳහන් කළ බාහිර අයදුම්කරුවන් විසින් සැපිරිය යුතු සුදුසුකම් ලබා තිබීම හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රය තුළ කළමනාකරණ සහායක තාක්ෂණික නොවන 2 ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කළ තිබීම හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රය තුළ කළමනාකරණ සහායක හෝ තාක්ෂණික 2 ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි. මෙම තනතුරෙහි රැකියා සාරාංශය පිළිබඳව කතා කිරීමේදී අභ්‍යන්තර පරීක්ෂා කිරීමේ සහ අභ්‍යන්තර පාලන පද්ධතියට අදාළ ගිණුම් කරන ප්‍රමිතීන්, විගණන ප්‍රමිතීන් සහ අභ්‍යන්තර විගණනයේ අදාළ ක්‍රියාකාරකම් ඵලදායී හා කාර්යක්ෂමව ඉටු කරමින් අධිකාරියේ අභ්‍යන්තර විගණකවරයාට වගකිව යුතුය. කළමනාකාරීත්වයේ සහ විගණන සහ කළමනාකරණ කමිටුවේ අනුමැතිය සඳහා වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම සකස් කිරීමට අභ්‍යන්තර විගණකයට සහාය වීම. ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ගිණුම් ක්‍රියාවලිය, ගෙවීම් ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රියාවලිය ආදී විගණනයට අදාළ ගුණාත්මක ප්‍රගති වාර්තාව සහ අනෙකුත් වාර්තා සකස් කිරීම, විමර්ශනය සිදු කිරීම සහ පරීක්ෂා කිරීම. ප්‍රධාන කාර්යාලය සහ මධ්‍යස්ථාන ව්‍යාප්ති කාර්යාලය, ක්ෂේත්‍ර කාර්යාලය ආදීෙහි ගිණුම් සහ කාර්යයන් විගණනය කිරීම. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී වැටුප් පරිමාණය වන්නේ JM 1/1/2016 ආරම්භක මූලික වැටුප රුපියල් 42,600 සිට. මෙහි දෙවන තනතුර වන්නේ විමර්ශන නිලධාරී. මෙම තනතුරට අයත් සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය හෝ ව්‍යාපාර කළමනාකරණය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ රාජ්‍ය පරිපාලනය හෝ රාජ්‍ය කළමනාකරණය හෝ වාණිජ්‍ය පිළිබඳව හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රයක උපාධියක් ලබා තිබිය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ඉහත සඳහන් කළ බාහිර අයදුම්කරුවන් විසින් සැපිරිය යුතු සුදුසුකම් ලබා තිබීම හෝ තනතුරට අදාළ විෂය ශේෂ්ත්‍රය තුළ කළමනාකරණ සහායක තාක්ෂණික නොවන 2 ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. රැකියා සාරාංශය පිළිබඳව කතා කිරීමේදී පූර්ණකාලීන විමර්ශන ක්‍රියාවලීන් සංවිධානය කිරීම සහ කළමනාකරණය කිරීම ප්‍රධාන කාර්යාලය
ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයන්හි මූලික විමර්ශන පැවැත්වීම සහ විධිමත් විමර්ශන සම්බන්ධීකරණය කිරීම. කම්කරු විනිශ්චය සභා නඩු අධිකරණ නඩුවලට සහභාගී වීම සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග අදාළ නඩු සම්බන්ධීකරණය කිරීම. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී වැටුප් පරිමාණය වන්නේ JM 11/2016 ආරම්භක මූලික වැටුප රුපියල් 42,600 සිට. මෙහි තුන්වන තනතුර වන්නේ ප්‍රසම්පාදන නිලධාරී. මෙම තනතුර සඳහා අවශ්‍ය වන සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් වාණිජ්‍ය හෝ ආර්ථික විද්‍යාව හෝ කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා තිබිය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රය තුළ කළමනාකරණ සහායක තාක්ෂණික නොවන දෙක ශ්‍රේණියේ තනතුරක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. මෙම තනතුරට අයත් රැකියා සාරාංශය පිළිබඳව කතා කිරීමේදී භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය, මිල ගණන් කැඳවීම සහ ටෙන්ඩර් ලේඛන සකස් කිරීම, භාණ්ඩ හා සේවා සඳහා සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම, තාක්ෂණික ඇගයීම් සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම, ටෙන්ඩර් මණ්ඩල රැස්වීම් පැවැත්වීම, ප්‍රදානය කිරීමේ ලිපි සකස් කිරීම යනාදියයි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී වැටුප් පරිමාණය වන්නේ JM 11/2016 ආරම්භක මූලික වැටුප රුපියල් 42,600 සිට. හතරවන තනතුර වන්නේ තාක්ෂණ නිලධාරී. මෙම තනතුර සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳව කතා කිරීමේදී බාහිර අයදුම්කරුවන් සඳහා සිවිල් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව හෝ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද NVQ 5 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබිය යුතුයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා බාහිර අයදුම්කරුවන් විසින් සැපරිය යුතු සුදුසුකම් ලබා තිබිය යුතුයි. මෙම තනතුරේ රැකියා සාරාංශය පිළිබඳව කතා කිරීමේදී සිවිල් වැඩ කටයුතු වලට අදාළ තාක්ෂණික දත්ත සහ තොරතුරු මැනීම සහ එකතු කිරීම, සැලසුම් කිරීම, ප්‍රමාණ බිල්පත් සහ ඇස්තමේන්තු සකස් කිරීම, කොන්ත්‍රාත් පරිපාලනය, චංචල සහ නිශ්චල යටිතල පහසුකම් ඉදිකිරීම සහ නඩත්තු කිරීම, අධීක්ෂණය කිරීම ඇතුළුව ජලජීවී වගා පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධ සිවිල් කටයුතුයි. මෙම තනතුරට අදාළ වැටුප් පරිමාණය පිළිබඳව කතා කිරීමේදී වැටුප් පරිමාණය වන්නේ MA 2/1/2016 ආරම්භක මූලික වැටුප රුපියල් 30,310 සිට. ඉහත සියලුම තනතුරු සඳහා අදාළ වන පොදු කොන්දෙසි පිළිබඳව කතා කිරීමේදී අයදුම්කරුවන් අවුරුදු 22ට නොඅඩු අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. අභ්‍යන්තර අපේක්ෂකයින් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ. අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි. තනතුරේ රාජකාරි හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුයි. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි. රජය විසින් නිකුත් කළ නව වැටුප් චක්‍රලේඛයට අනුව වැටුප සකස් කරනු ලැබේ. රජයේ හෝ පළාත් පාලන දෙපාර්තමේන්තු හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අපේක්ෂකයින් තම අයදුම් පත්‍ර අදාළ ප්‍රධානීන් මගින් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පත් යොමු කිරීම පිළිබඳව කතා කිරීමේදී සහතිකවල ඡායා පිටපත් සමග සම්පූර්ණ විස්තර ඇතුළත් අයදුම්පත් 2025 අප්‍රේල් 4 වන දිනට හෝ ඊට පෙර තිරයේ දිස්වන පරිදි සභාපති ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අංක 41/1 නව පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල යන ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි. එහිදී
අයදුම් පත්‍රය බහා එවන ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කර තිබිය යුතුය. මේ පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකියි. ඒ වගේම මෙම තනතුරට අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන ආදර්ශ අයදුම් පත්‍ර ආකෘති ලබා ගැනීමටත් මෙම තනතුරු සඳහා වැඩි විස්තර දැන ගැනීමටත් අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට ලබාගත හැකියි. මෙම ලින්ක්ස් ඔබට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ලබා ගන්න පුළුවන්. මෙවැනි වටිනා රජයේ රැකියා අවස්ථාවන් ගැසට් වූ සැනින් ඒ සඳහා අයදුම් කරන ආකාරය අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් පිළිබඳව දැන ගැනීමටත් මෙම රජයේ රැකියාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් join වෙන්න. මෙම වටිනා රජයේ රැකියා අවස්ථාව ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔබට ජය. ඔයාලා අවුරුදු ගාණක් ක්ලාස් ගිහින් තාමත් ඉංග්‍රීසි අමාරුයි කියලා හිතනවද? O level ලියන කාලෙදී, A level ලියන කාලෙදී කොච්චර ඉංග්‍රීසි ක්ලාස් වලට ගියත් තාම හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න තැනක් හිතා ගන්න බැරි වුණාද? පොත්වල අත රිදෙනකම් ඉංග්‍රීසි ලිව්වත් දැන් ඒවා මතක නැද්ද? පිටු පෙරළ ඒවා බලන්න කම්මැලි නේද? අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් තේරුමක් නැහැ. ඒවා නිතරම භාවිතා කරන්නේ නැතිනම් ඔයා කොච්චර ක්ලාස් ගියත් ඉංග්‍රීසි හදාගන්න බැරි ඒකයි. නිතරම අප්ඩේට් වෙන්න. බස් එකේ එනකොට යනකොට වැඩ කරන අතරතුර ඔයාට විවේකයක් ලැබෙන හැම මොහොතකම. ලංකාවේ ගොඩක් ෆැමිලිස් වල ඉංග්‍රීසි කතා කරන්න පරිසරයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනික ඉංග්‍රීසි කියන්නේ මැජික් එකකුත් නෙවෙයි. ඔයා ටිකක් මහන්සි වෙන්න. ඉතින් ඔයාට නිතරම අප්ඩේට් වෙන්න නම් ඉංග්‍රීසි ටිකක් නිතරම බලන්න. ඉතින් ඔබත් අපගේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සෑම පාඩමක්ම තියෙන්නේ සිංහලෙන්. ඔයාට මුලින් ඉඳන් සරලව ඉගෙන ගන්න පුළුවන්. ඕනතරම් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් වෙන්න ක්‍රම අපගේ ඇප් එක තුල තියෙනවා. ඉංග්‍රීසි රෙඩි ඇප් එක හරහා මේ වගේ ගොඩක් වැදගත් පාඩම් බලන්න පුළුවන්.